ඇත්තටම මොනවද මේ ඇම්ලොඩිපින් කියන්නේ? කොහොමද ඇම්ලොඩිපින් වලින් අපේ රුධිර පීඩනය පාලනය වෙන්නේ? ඇම්ලොඩිපින් ගන්නකොට අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්ද? ඇම්ලොඩිපින් හොඳින් වැඩ කරන්න නම් අපේ ශරීරය තුළ අපි ඇම්ලොඩිපින් ගන්න ඕන ආහාර සමග කොයි විදිහටද? ඇම්ලොඩිපින් ගන්නකොට අපි නොගත යුතු ආහාර පාන තියෙනවා. ඇම්ලොඩිපින් පාවිච්චි කරනකොට අපි පිළිපදින්න ඕන වැදගත් කරුණු මොනවද? අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඒ නිසා අපි ආරාධනා කරනවා වීඩියෝ එකේ මුල ඉඳලා අගට වෙනකම්ම හරියට අපිත් එක්ක සිටිමින් වීඩියෝ එක නරඹන්න කියලා. ඇම්ලොඩිපින් කියන්නේ රුධිර පීඩනය පාලනය කරන්න වෛද්‍යවරයෙක් විසින් ඔබට නිර්දේශ කරන ප්‍රබලම ඖෂධයක්. ඒ වගේම ඇම්ලොඩිපින් කියන්නේ රුධිර පීඩනය පාලනය කරන ඖෂධ කාණ්ඩ අතරින් කැල්සියම් චැනල් බ්ලොකර් කියන ඖෂධ කාණ්ඩයට අයිති ඖෂධය. ඇම්ලොඩිපින් වලින් කොහොමද රුධිර පීඩනය පාලනය වෙන්නේ? ඇම්ලොඩිපින් වලින් කරන්නේ රුධිර නාල ලිහිල් කරලා ඒ රුධිර නාලවල ප්‍රමාණය විශාල කරලා රුධිර සැපයුම හොඳින් සිදු කරන්න අවශ්‍ය ඉඩහසර ලබා දෙන එක. උපරිම ප්‍රතිඵලයක් ගන්න ඇම්ලොඩිපින් පාවිච්චි කරන්න ඕන හරිම වෙලාව මොකද්ද? ඇත්තටම ආහාර සමග හෝ ආහාරයට පෙර හෝ ආහාරයට පසු ඇම්ලොඩිපින් භාවිතා කරන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඔබට වෛද්‍යවරයා නිර්දේශ කරේ ඇම්ලොඩිපින් දිනකට එක් වතාවක් ඔබ හැමදාම එක් නිශ්චිත වේලාවක් ඇම්ලොඩිපින් භාවිතා කිරීමට තබා ගැනීම. එමගින් ඖෂධ මාත්‍රාව ලබා ගැනීම අතපසු වෙන්නේත් නැහැ. බැරි වීමකින් හෝ අතපසු වුණොත් මතක් වූ වහාම මේ ඖෂධය ලබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. හැබැයි මතක තබා ගන්න ඖෂධ මාත්‍රා දෙකක් එක ආසන්නයේ ලබා ගැනීම කිසිදු විටක සිදු කරන්නට එපා. ඇම්ලොඩිපින් පාවිච්චි කරනකොට නොගත යුතු ආහාර පාන මොනවද? මතක තියාගන්න ඇම්ලොඩිපින් භාවිතා කරන ඔබ මත්පැන් භාවිතා කරනවා නම් ඇම්ලොඩිපින් සමග කොයිම මොහොතකවත් මත්පැන් ලබා ගන්නට එපා. ඒ වගේම මිදි යුස ලබා ගැනීම, මිදි ආහාරයට ගැනීම සිදු කරන්නටත් එපා. ඇම්ලොඩිපින් ගන්නකොට අතුරු ආබාධ ඇති වෙන්නට පුළුවන්ද? පුළුවන්. සාමාන්‍ය ඖෂධයක් වගේම ඇම්ලොඩිපින් වලිනොත් ඔබට අතුරු ආබාධ තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. හැබැයි ඒ කියලා මේ ඖෂධය ලබා ගැනීම හිතු මතේ නවතා දමන්න නම් කොයිම වෙලාවකවත් කටයුතු කරන්නට එපා. ඔබට බහුල වශයෙන් ඇති වෙන්න පුළුවන් අතුරු ආබාධ තත්ත්වයන් තමයි පාදවල හෝ වලලු කරෙහි ඉදිමුම් ගතියක් ඇතිවීම. ඒ වගේම තමයි හිස රදය, මද වශයෙන් නැතිවන කරකැවිල්ල. ඒ වගේම පපුවේ ගැස්මක් ඔබට දැනෙන්නට පුළුවන්. එහෙම දිගින් දිගටම පැවතෙනවා නම් ඔබට එය දැඩි අපහසුාවක් ලෙස දැනෙනවා නම් ඔබේ වෛද්‍යවරයාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත්. ඔබ ගැමිණි මවක් නම් එහෙමත් නැත්නම් ඔබ කිරිදෙන මවක් නම් ඇම්ලොඩිපින් භාවිතයට පෙර ඒ පිළිබඳව ඔබේ වෛද්‍යවරයා දැනුවත් කරන්න. ඇම්ලොඩිපින් භාවිතා කරන ඔබට ඔබේ රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයටපත් වුණොත් එහෙමත් නැත්නම් රුධිර පීඩනය තරමක අඩු වුණොත් කොයිම වෙලාවකවත් හිතුමනාපෙට මේ ඖෂධය නවතා දමන්නට හෝ මාත්‍රාව වෙනස් කරන්නට යන්න එපා. අනිවාර්යයෙන්ම ඔබේ වෛද්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කරන්න. ඔබේ බෙහෙත් තුණ්ඩුවේ තියෙන තවත් මෙවැනි ඖෂධ නිවැරදිව ආරක්ෂාකාරීව ඒ වගේම උපරිම ප්‍රතිඵලයක් ලබා ගැනීම පිණිස කොහොමද භාවිතා කරන්න ඕන කියන කාරණය පිළිබඳව දැනුවත් වෙන්නට අපේ බෙහෙත් තුණ්ඩුව YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. නිවැරදිව ඖෂධ භාවිතයෙන් ලෙඩ රෝග සුව කරගනිමු. ඔබට සුවදායී අනාගතයක්.